අයිබෝවන් ආර්ථික විද්‍යාව කියන්නේ මොකක්ද කියලා අහුවොත් එහෙම විවිධ ආර්ථික විද්‍යාඥයෝ ආර්ථික විද්‍යාව පිළිබඳව එක එක විදිහ නිර්වචන දීලා තියෙනවා. ඉතින් මේ නිර්වචන ඔක්කොම සැලකිලට අරගෙන අපිට පුළුවන් ආර්ථික විද්‍යාව කියන්නේ මොකක්ද කියලා ඊ타ත්ම සරලව විග්‍රහ කරගන්න. අපි ගමු දැන් මිනිහෙක් විදිහට අපිට ජීවත් වෙනකොට අපිට තියෙනවනේ විවිධ උවමනාවන්. අපිට ආහාර ඕනේ, ඇඳුම් පැළඳුම් ඕනේ, අධ්‍යාපනය, සෞඛ්‍ය මෙන්න මේ වගේ දේවල් ඕන වෙනවා. අපි ඒවට පොදුවේ කියන පුතේ අවශ්‍යතා කියලා. හැබැයි මෙන්න මේ ආහාර කියන එක ගත්තොත් එහෙම අපිට ආහාර විදියට ගන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා. අන්න ඒවට අපි කියනවා උවමනා කියලා. ආඩ මතක ඇති අපි ඊට කලින් කතා කරලා තියෙනවා. එහෙනම් අවශ්‍යතා ටික සම්පූර්ණ කරගන්න තියෙන විවිධ මාර්ග එහෙම නැත්නම් විවිධ ක්‍රමවේද වලට අපි කියනවා උවමනා කියලා. උවමනාවල ස්වභාවය අරගෙන බැලුවොත් එහෙම මෙන්න මේ උවමනා ඊ타ත්ම අසීමිතයි. මොකද මේ අසීමිතයි කියන එකේ තේරුම අපිට හිතෙනවා එක උවමනාවක් සම්පූර්ණ කරගත්තා මා දැන් හරි අපේ තිබුණු උවමනාව නම් සම්පූර්ණ වුණා. ඔයා හිතනවද එතනින් ඔයාගේ උවමනාව ඉවරයි කියලා? නෑ. එක උවමනාවක් සම්පූර්ණ කරගන්නකොට තව උවමනාවක් පැන නගිනවා. උදාහරණයක් විදිහට අපි හිතමු මෙහෙම ඔයාට බඩගිනි. ඔයාට බඩගිනි කියලා ඔයා කැම ගත්තොත් එහෙම ඔයාගේ උවමනාව එතනින් ඉවර වෙනවද? නෑනේ. ඔයාට ඇඳුම් ඕන වෙනවා. ඔයාට සපත්තු දෙකක් ඕන වෙනවා. මේ විදිහේ ඔයාගේ උවමනාවන් නැවත නැවත නිර්මාණය වෙනවා. නැවත නැවත ඇති වෙනවා. අන්න ඒ නිසාම අපි කියනවා උවමනාවන් වල ස්වභාවය අසීමිතයි කියලා. ඉතින් මේ අසීමිත උවමනා සම්පූර්ණ කරගන්න අපි සමාජයේ තියෙන විවිධ දේවල් පාවිච්චි කරනවා. අපි පොදුවේ ඒවට කියනවා සම්පත් කියලා. හැබැයි අපිට කොච්චර උවමනා තිබුණත් මෙන්න මේ සම්පත් ගත්තොත් එහෙම මේ සම්පත් ප්‍රමාණය ඊටාත්ම සීමිතයි. උදාහරණයක් විදිහට අපි ගමු මෙහෙම. ඔයා ගන්නවා ප්‍රධාන පාරක් අයිනේ පර්චස් 15ක විතර ඉඩමක්. ඔයාට දැන් මේ ඉඩමේ නිවසක් හදන්න පුළුවන්. ඔයාට කඩකාමරයක් හදලා මොකක් හරි ව්‍යාපාරයක් ආරම්භ කරන්න පුළුවන්. ඔයාට වගාවක් කරන්න පුළුවන්. හැබැයි නිකන් ඔයා හිතලා බලන්නකො මේ පර්චස් 15 ඉඩම් කෑල්ලේ ඔයාට මේ කියන කාරණා ටික ඔක්කොම ඉටු කරගන්න පුළුවන් බෑනේ. ඒ කියන්නේ පර්චස් 15යි කියලා යම් සීමාවක් දාන එක ඇතුළෙම තියෙනවා ඉඩම කියන එක සීමිතයි කියන එක. හැබැයි ඉඩමෙන් කරගන්න පුළුවන් දේවල් ගත්තොත් එහෙම ඒවා ඊටාත්ම අසීමිතයි. අන්න ඒ නිසා තමයි ආර්ථික විද්‍යාව කියලා දෙයක් මිනිස්සුන්ට වමනා වෙලා තියෙන්නේ. එතකොට දැන් අපි කල්පනා කරන්න ඕනේ මේ පර්චස් 15 ඉඩම ඇතුලේ අපිට වඩා යෝග්‍යම දේ මොකද්ද? අපිට හොඳම දේ මොකද්ද? කඩකාමරයක් දාන එකද? ගෙයක් හදන එකද? වගා කරන එකද කියලා අපිට අනිවාර්යයෙන්ම තෝරගන්න වෙනවා. එහෙනම් මම සරල නිර්වචනයක් කියන ආර්ථික විද්‍යාවට මොකක්ද? ඒ තමයි අපි ළඟ අර තියෙනවනේ සීමිත සම්පත් එකක්. අන්නේ සීමිත සම්පත් වලින් අපි අපේ උවමනාවන් වලින් මොන උවමනාවද ඉටු කරගන්නේ මොනවද නැත්තේ කියලා තෝරනවා. අන්න ඒකට කියනවා ආර්ථික විද්‍යාව කියලා. එහෙනම් අපිට එක වෙලාවකට කියන්න පුළුවන් ආර්ථික විද්‍යාව යනු තේරීම පිළිබඳ විද්‍යාවක්. පුතේ ඔයා නිකන් හිතන්නකෝ ඔයා හැම වෙලාවකම තේරීමක් කරන්නේ නැද්ද කියලා. ඔයා උසස් පෙළට ආවහම ඔයා කොමර්ස් කරනවද? සයන්ස් කරනවද? ටෙක් කරනවද? අන්න ඔයා තෝරනවා. ඔයා ඇඳුම් කඩේකට ගියා කියන්නකෝ. මොකද්ද ගන්න ඇඳුම? මේ ෂර්ට් එක ගන්නවද? මේ ටී-ෂර්ට් එක ගන්නවද? ගෑනු ළමෙක් නම් ස්කර්ට් එකක් ගන්නවද? බ්ලවුස් එකක් ගන්නවද? එහෙම නැත්නම් ගවුමක් ගන්නවද? ඩෙනිමක් ගන්නවද? ඔයා තේරීම් කරනවා. ඇයි ඔයා තේරීම් කරන්නේ? ඔයා ළඟ තියෙන මුදල් ප්‍රමාණයෙන් ඔයාට ඕන හැමදේම ඔයාට ගන්න බැරි හින්දා. එහෙනම් ආර්ථික විද්‍යාව කියලා කියන්නේ තේරීම පිළිබඳ විද්‍යාවක්. අපි හැම වෙලාවෙම අපේ බුද්ධිය පාවිච්චි කරලා අපේ අර සීමිත සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ගන්න උත්සාහ කරනවා. එතකොට අපිට අනිවාර්යයෙන්ම තේරීම් කරන්න වෙනවා. එහෙනම් මම ආර්ථික විද්‍යාවට ගේනවා තේරීම පිළිබඳ විද්‍යාව. ඔන්න සරලම නිර්වචනේ. ඊට පස්සේ අපි ගමු අපේ තියෙන අර සීමිත සම්පත් එකක් අපි ওই සම්පත් කළමනාකරණය කරගන්න ඕනේ, මැනේජ් කරගන්න ඕනේ. කොහොමද? අපේ අර හැම වමනාවක්ම ඉටු කරගන්න බැරි වුණත් අපිට යම් සීමිත වමනාවන් ටිකක් හරි එකකින් ඉටු කරගන්න පුළුවන්. ඒ නිසා අන්න ඒ සීමිත සම්පත් ටික කළමනාකරණය කරලා කොහොමද අපේ වමනාවන් සම්පූර්ණ කරගන්නේ කියන එකත් ආර්ථික විද්‍යාව තමයි. එහෙනම් එක විදිහකට තව මට කියන්න පුළුවන් ආර්ථික විද්‍යාව කියලා කියන්නේ තේරීම පිළිබඳ විද්‍යාවක්. තව විදිහකට කිව්වොත් එහෙම ආර්ථික විද්‍යාවෙන් කරන්නේ අපි ළඟ තියෙන අර සීමිත සම්පත් ටික කළමනාකරණය කරගන්න එක. ඇයි කළමනාකරණය කරගන්න වෙලා තියෙන්නේ? සම්පත් සීමිත වීමත් එක්ක තව ප්‍රශ්නයක් අපිට ඇවිල්ලා තියෙනවා. ඒ තමයි උවමනා අසීමිතයි. උවමනාවන් වලට සීමාවක් නැහැ. එකක් ඉටු කරගන්නකොට තව උවමනාවක් එනවා. තව උවමනාවක් ඉටු කරගත්තම තව එකක් හැදිලා. අන්න ඒ විදිහට උවමනාවන් නිතර නිතර හැදෙන නිසාත් හැබැයි ඊට සාපේක්ෂව අපිට සම්පත් හැදෙන්නේ නැහනේ. දැන් නිකන් උදාහරණයක් විදිහට අපි ගත්තොත් ලංකාවට මේ වෙනකොට හම් වෙච්ච ඉඩම් ප්‍රමාණයක් තියෙනවා. මිනිස්සුන්ට කොච්චර ඉඩම් උවමනා වුණත් මේ ඉඩම් කියන එක ඕන තරම් හැදෙන්නේ නැහැ. මැණික් කියන එක ඕන තරම් හැදෙන්නේ නැහැ. කණිජ තෙල් කියන එක ඕන තරම් හැදෙන්නේ නැහැ.
ඒ නිසා සමාජයේ පොඩි ගැටලුවක් තියෙනවා. ඒ තමයි මෙන්න මේ අපි භාවිත කරන සම්පත් එක සීමිතයි. ඒ නිසා ආර්ථික විද්‍යාව කියන්නේ මොකක්ද ඇහුවොත් එහෙනම් ඔයාලට සරල නිර්වචන දෙකක් දෙන්න පුළුවන්. එකක් තමයි ආර්ථික විද්‍යාව යනු තේරීම පිළිබඳ විද්‍යාවක්. තව විදිහකට කිව්වොත් ඔයාලට කියන්න පුළුවන් ආර්ථික විද්‍යාව කියලා කියන්නේ සීමිත සම්පත් කළමනාකරණය කර ගැනීම කියන එක. රයිට්. අපි බලමු දැන් පුද්ගලයන්ට මොනවද තියෙන විවිධ උවමනාවන්. රයිට්. ඔයා හිතන්න මෙන්න ඉන්නවා එක්තරා පුද්ගලයෙක්. දැන් මේ මිනිස්සයාට ජීවත් වෙන්න විවිධ දේවල් ඕනනේ. මොනවාද? මෙයාට වාතය ඕනා. මෙයාට හිරු එළිය ඕනා. හරි. ඊට අමතරව මෙයාට ආහාර ඕනා. මෙයාට නිවසක් ඕනා. මෙයාට ඇඳුම් පැළඳුම් ඕනා. මෙන්න මේ දෙක ගත්තාම ඔයාට පේනවා ඇති මේ අතරේ පැහැදිලි වෙනසක් තියෙනවා. ඒ තමයි මෙන්න මේ හිරු එළිය අපි අපිට තිබෙන වාතය කියන දේවල් අපිට කොහෙන්ද පුතේ හම්බෙන්නේ? අපිට මේවා හම්බෙන්නේ ස්වභාව ධර්මයෙන්. අපි හදාගන්නේව නෙවෙයි. එහෙනම් මේවා හම්බෙන්නේ ස්වභාව ධර්මයෙන්. ඊළඟ කාරණාව තමයි මෙන්න මේ හිරු එළිය අපි අපිට තිබෙන වාතය වර්ෂා ජලය වගේ දේවල් ගත්තාම ඒවා ලැබෙන වෙලාවක් තියෙනවනේ. අන්නේ ලැබෙන වෙලාවේ මුකුත් නැහැ ලැබෙනවා. ආයේ ඉතින් කොච්චර අපි ප්‍රයෝජනෙට ගත්තත් මදි කියලා හිතෙන්නේ නැහැ. නිකන් හිතන්න අපි හිරු එළිය පාවිච්චි කරනවා. ඇඳුම් වේලීමට පාවිච්චි කරනවා. අපි ගත්තොත් එම අම්මලා වී වේලන්න, පොල් වගේ දේවල් වේලන්න, සූර්ය පැනල ටික charge කරගන්න. මේ දේවල් වලට අපි හිරු එළිය පාවිච්චි කරනවානේ. හැබැයි මේ හිරු එළිය වැටිලා තියෙන වෙලාවේ ඔයාට කොයි වෙලාවක හරි දැනිලා තියෙනවද? මට දැන් මේ සම්පත මදි කියන එක. දැන් ඔයා ඇඳුම් ටිකක් අරගෙන යනවා එළියට වණන්න. ඔයා ඇඳුම් එළියට වණන්න යන වෙලාවේ අම්මා කොයි වෙලාවක හරි ඔයාට කියලා තියෙනවද? පොතේ ඇඳුම් ටික ගෙට ගනින්. මට වී ටිකක් තියෙනවා වේල ගන්න. එහෙම කියන්නේ නෑනේ. ඇයි ඒ? අම්මට වී ටික වේල ගන්නයි. ඔයාට ඇඳුම් ටික වේල ගන්නයි. තාත්තට යාගේ අර සෝලාර් පැනල් ටික charge කරගන්නයි. ඒ ටික ඔක්කොම කරලා අල්ලපු ගෙවල් වල මිනිස්සුත් ඉර එළිය ඕන තරම් පාවිච්චි කරලා ඊට පස්සෙත් ඉර එළිය ඕන තරම් තියෙනවා. ඒ නිසා මෙන්න මේ වාතය, හිරු එළිය, වර්ෂා ජලය වගේ දේවල් අපි හඳුන්වනවා අසීමිතව හම්බෙනවා කියලා. අසීමිතව. මොකද අසීමිතයි කියන එකේ තේරුම අපිට උවමනා සම්පූර්ණ කරගන්න ගත්තට කොයි වෙලාවකවත් අපිට හිතෙන්නේ නැහැ මේවා මදි කියලා. දැන් මේක චුට්ටක් තේරුම් ගන්න මෙන්න මෙහෙම. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් ඔන්න ඔයා ඉස්කෝලේ යන්න ඕන යුනිෆෝම් එක ඔයාට හොදන්න අමතක වෙලා. රෑ 11ට විතර නැගිටලා ඔයා යුනිෆෝම් එක හොදනවා. හොදලා දැන් ඔයා රෑ 11ට විතර එළියට බහිනවා. හරි සර් කිව්වනේ ඉර එළිය ඕන තරම් තියෙනවා, අසීමිතව තියෙනවා. ඒ නිසා එළියට ගිහිල්ලා මට මේක හොද ගන්න මේ වනාගලක් ගන්න පුළුවන්, වෙල ගන්න පුළුවන් වෙයි කියන එක. දැන් ඔයා එළියට ගිහින් බලපුවම ඉර එළිය නැහැ. අන්න ඒ නිසා තමයි මම ඔයාලට පොඩි පොයින්ට් එකක් දැම්මේ. තියෙන වෙලාවට, ඒ කියන්නේ සැපයුමක් පවතින වෙලාවට, එහෙනම් වහින වෙලාවට තමයි වර්ෂා ජලය අසීමිතව තියෙන්නේ. ඉර පායන වෙලාවට තමයි ඉර එළිය අසීමිතව තියෙන්නේ. අපි අපිට තිබෙන වාතය නම් ඉතින් ගැටලුවක් නැහැ ඕන වෙලාවක අසීමිතව තියෙනවා. අන්න ඒවා එක්කෙනෙක් පාවිච්චි කළා කියලා තව කෙනෙකුට අහිමි වෙන්නේ නැහැ. එකම පුද්ගලයා එක වැඩකට පාවිච්චි කළා කියලා තව වැඩකට ගන්න තියෙන අවස්ථාවම අහිමි වෙන්නේ නැහැ. සුවිශේෂී භාණ්ඩ සෙට් එකක්. අන්න ඒ නිසාම අපි මේ භාණ්ඩ වලට කියන පුතේ නොමිල භාණ්ඩ. නොමිල භාණ්ඩ ෆ්‍රී ගුඩ්ස් කියලා අපි හඳුන්වන්නේ. මේකට ඉතින් අපිට ආර්ථික නොවන භාණ්ඩ කියලා කියන්න පුළුවන්. සමහර වෙලාවට මේකට මිලක් අය කරන්නේ නැති නිසා අමූල්‍ය භාණ්ඩ වගේ කියන වචනත් පාවිච්චි වෙනවා. නමුත් මේ නිදහස් භාණ්ඩ කියලාත් කියනවා. ෆ්‍රී ගුඩ්ස් කියන එක සිංහලට පරිවර්තනය කරද්දී ෆ්‍රී කියනවනේ අපි නිදහස් කියලා කියන්නේ. ඒ නිසා නිදහස් භාණ්ඩ කියනවා. ෆ්‍රී කියනනේ නොමිලේ කියලා කියන්නේ. ඒ නිසා නොමිල භාණ්ඩ කියලා කියනවා. ඔය ඕන නමක් මේකට කියන්න පුළුවන්. එහෙනම් අපි මෙන්න මේ නොමිල භාණ්ඩ කියන්නේ මොකක්ද කියලා ඇහුවොත් හොඳට මතක තියාගන්න. නොමිල භාණ්ඩ කියන්නේ ස්වභාව ධර්මයේ දායාදයක් ලෙස හිමිවන. අනිවාර්යෙන් හම්බෙන්න ඕන ස්වභාව ධර්මයෙන්. ස්වභාව ධර්මයේ දායාදයක් ලෙස හිමිවන ශූන්‍ය මිලකදී. ඒ කියන්නේ මේවා පාවිච්චි කරනවට කවුරුත් පුතේ මිලක් ගෙවන්නේ නැහනේ. කවුද ඉන්නේ මෙතන ඉර එළිය පාවිච්චි කරුවාට මිලක් ගෙවපු? කවුද ඉන්නේ පොඩි කාලේ ඉඳලා මෙච්චර කාල හුස්ම ගත්තට මිලක් ගෙවපු අය? වර්ෂා ජලය කොච්චරනම් ඔයා පාවිච්චි කරලාද? අර කුඹුරු වලට, හේන් වලට, ඔයාගේ මල් පැල වලට මොන තරම් වර්ෂා ජලය අරන් තියනවද? කවදාවත් ඔයාකට ගෙවලා නැහනේ. ඒ නිසා ශූන්‍ය මිලකදී මිලක් ගෙවන්නේ නැහැ. අසීමිතව සැපේන භාණ්ඩ අපි හඳුන්වන පුතේ නොමිල භාණ්ඩ. හැබැයි මෙතන මේ නොමිල කියලා තිබ්බා කියලා ඔයා වැරදියට තේරුම් ගන්න එපා. නොමිලේ හම්බෙන භාණ්ඩ නොමිල භාණ්ඩ නෙවෙයි. දැන් උදාහරණයක් විදිහට අපි ගමු. පාසල් නිල ඇඳුම සහ පාසල් පෙළපොත් කියන ඒවා ආණ්ඩුව විසින් ඔයාලට නොමිලේනේ දෙන්නේ. හැබැයි ඒක නොමිල භාණ්ඩයක් නෙවෙයි. ඇයි නොමිල භාණ්ඩයක් නොවෙන්නේ? දැන් අපි හිතමු ඔයා ඉස්කෝලේ ආපු නැති දවසක ඔයාට දුන්නු නිල ඇඳුම යාළුවා අරගෙන යනවා. දැන් යාළුවා අරගෙන ගිහලා ඌගේ නිල ඔයාගේ නිල ඇඳුමයි එයාගේ නිල ඇඳුමයි දෙකම අරගෙන ඌ රෙදි මහලා. දැන් ඔයාට යුනිෆෝම් එකක් මහන්න තියෙන අවස්ථාව අහිමි වෙනවනේ. එහෙනම් ඒක නොමිල භාණ්ඩයක් වෙන්න බෑ. දෙවෙනි කාරණාව. යුනිෆෝම් එකක් කියන එක පෙළපොතක් කියන එක ස්වභාව ධර්මයෙන්ද අපිට දෙන්නේ? නෑනේ.
ඒ නිසා ඒක නොමිල භාණ්ඩයක් වෙන්නත් බෑ. එහෙනම් නොමිල භාණ්ඩ අංක 1 ස්වභාව ධර්මයෙන් හම්බෙන්න ඕනේ. ඒ වගේම අසීමිතව හම්බෙන්න ඕනේ. දැන් ස්වභාව ධර්මයෙන් හම්බෙන හැම එකම නොමිල භාණ්ඩ නෙවෙයි. දැන් උදාහරණයක් විදිහට අපි හිතමු වත්තේ වලක් කපයිද එකපාර මොන මැණික් ගලක් හම්බෙනවා. ස්වභාව ධර්මයෙන් හම්බුනේ. හැබැයි පුතා ඒක නොමිල භාණ්ඩයකට දාන්න බෑ. ඇයි නොමිල භාණ්ඩයකට දාන්න බැරි? අසීමිතව නැන්නේ. කලාතුරකින් එකක් හම්බෙන්න පුළුවන්. ඒ නිසා ස්වභාව ධර්මයෙන් හම්බුණාට ඒවා නොමිල භාණ්ඩ නෙවෙයි. खनिज तेल හම්බෙනවා. ස්වභාව ධර්මයෙන්. හැබැයි නොමිල භාණ්ඩ නෙවෙයි. එහෙනම් ස්වභාව ධර්මයෙන් හම්බුන ඵලයට නොමිල භාණ්ඩයක් වෙන්නේ නැහැ. ස්වභාව ධර්මයෙන් හම්බෙන්නත් ඕනේ සැපයුමක් තියෙන වෙලාවට මිලක් නොගෙව්වත් අසීමිතව ලබා දෙන්න ඕනේ. අන්න ඒවට අපි කියන පුතේ නොමිල භාණ්ඩ කියලා. හැබැයි මේ නොමිල භාණ්ඩ අසීමිතව තියෙන නිසාම අපිට නොමිල භාණ්ඩ කළමනාකරණය කරගන්න ඕනේ නැහැ. පරිස්සමින් පාවිච්චි කරන්න ඕනේ කියලා එකක් නැහැ. මොකද ඒවා අසීමිතව තියෙනවා. උවමනා අසීමිතයි තමයි. හැබැයි නොමිල භාණ්ඩත් අසීමිතයිනේ. ඒ නිසා බය නැතුව ඔයාගේ තියෙන සම්පූර්ණ උවමනාවන් ටික ඔයාට සම්පූර්ණ කරගන්න පුළුවන්. ආයේ පරිස්සම් කරන්න දෙයක් නැහැ. කළමනාකරණය කරන්න දෙයක් නැහැ. තෝරගන්න දෙයක් නැහැ. එහෙනම් ආර්ථික විද්‍යාව කොතෙන්ද දෝනේ? මෙන්න මේ සෙට් එකට තමයි ආර්ථික විද්‍යාව ඕනේ. දැන් අපේ තියෙන උවමනා සම්පූර්ණ කරගන්න අපිට හැමදේම ස්වභාව ධර්මයෙන් අසීමිතව දෙන්නේ නැහනේ. ස්වභාව ධර්මයෙන් අසීමිතව දෙන්නේ නැති නිසා අපි අපේ උවමනාවන් ටික සම්පූර්ණ කරගන්න අපි හදා ගන්නවා විවිධ භාණ්ඩ හා සේවා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් ඇඳුම් කියන එක ස්වභාව ධර්මයෙන් දෙන්නේ නැහැ. ඒ නිසා මිනිස්සු ඇඳුම් අහනවා. ජංගම දුරකථන හදා ගන්නවා. රූප වාහිනියක් හදා ගන්නවා. සපත්තු දෙකක් හදා ගන්නවා. එහෙනම් අන්න ඒ අපි හදා ගන්න අසීමිතව නැති සම්පත් ටික තමයි අපිට මොනා කරන්න වෙන්නේද පුතේ? කළමනාකරණය කරගන්න වෙන්නේ. ඒ නිසා අපිට කියන්න පුළුවන් එහෙනම් ආර්ථික විද්‍යාව හැදිලා තියෙන්නේ නොමිල භාණ්ඩ තියෙන නිසා නෙවෙයි. ආර්ථික විද්‍යාව හැදිලා තියෙන්නේ මෙන්න මේ භාණ්ඩ තියෙන නිසා. මම ඒවට කියනවා පුතේ ආර්ථික භාණ්ඩ කියලා. ආර්ථික භාණ්ඩ. ඇයි මං ඒවට ආර්ථික භාණ්ඩ කියලා කිව්වේ? ආර්ථික භාණ්ඩයක් කියලා කිව්වේ ඒවා සීමිත නිසා. එහෙනම් පුතේ මේ ආර්ථික කියන වචනයේ තේරුමම තමයි පුතේ සීමිත කියන එක. සීමිතයි. ආර්ථික භාණ්ඩ සීමිතයි. හැබැයි ආර්ථික භාණ්ඩ කියන ඒවා ඉබේ හැදෙන්නේ නැහැ. ආර්ථික භාණ්ඩ කියන ඒවා අපි හදන්න ඕනේ. එහෙනම් හදන්න නම් අපිට විවිධ දේවල් පාවිච්චි කරන්න වෙනවා. අන්නේ ආර්ථික භාණ්ඩ හදන්න පාවිච්චි කරන විවිධ දේවල් වලට අපි කියන පුතේ ආර්ථික සම්පත්. ආර්ථික සම්පත්. එන ස්වභාව ධර්මයෙන් හම්බෙන අසීමිතව හම්බෙන මිලක් ගෙවන්න ඕනේ නැති ඒ විදිහටම පාවිච්චි කරන සෙට් එකක් තියෙනවා. ඒ ටිකට නොමිල භාණ්ඩ කියලා කියන්න පුළුවන්. ඕනනම් නොමිල සම්පත් කියලා කියන්නත් පුළුවන්. චූටි වෙනසක් මේ දෙකේ තියෙනවා. ඒක සැලකිය යුතු තරම් නෑ. මම ඉතින් පස්සේ ඔයාලට වෙනම පැහැදිලි කරලා දෙන්නම්. එතකොට නොමිල සම්පත් කියලා ඇහුවත් නොමිල භාණ්ඩ කියලා ඇහුවත් ඔයාලට දෙන්න තියෙන පුතේ එකම එක නිර්වචනයයි. ඒ තමයි ස්වභාව ධර්මයේ දායාදයක් ලෙස හිමිවන ශූන්‍ය මිලකදී අසීමිතව සැපයන සම්පත් නොමිල සම්පත් වේ. අසීමිතව සැපේන භාණ්ඩ නොමිල භාණ්ඩ වේ. එහෙනම් අර මුල් කොටසේ හැමම ලියලා අසීමිතව සැපේන භාණ්ඩ කියලා දැම්මොත් නොමිල භාණ්ඩ වෙනවා. අසීමිතව සැපේන සම්පත් කියලා දැම්මොත් නොමිල සම්පත් වෙනවා. ඒ නිසා නොමිල භාණ්ඩවත් නොමිල සම්පත් අපි කතා කරන්න ඕන කොටසක් නෙමෙයි ආර්ථික විද්‍යාව ඇතුලේ. හේතුව ඒවා ඕන තරම් තියෙනවා. එහෙනම් ආර්ථික විද්‍යාව ඕනේ වෙන්නේ මෙන්න මේ ටිකට. මං කියවනේ ඒ ටික අපිට හදා ගන්න වෙනවා කියලා. කොහොමද ඒ ටික අපිට හදා ගන්න වෙන්නේ? සම්පත් පාවිච්චි කරලා. දැන් ඔයා නිකන් හිතන්න මෙහෙම ඔයාට ගෙදරක් හදා ගන්න ඕනේ. දැන් ඔයාට ගෙදරක් හදනවා නම් ඔයාට ගඩොල් ඕනේ. දැන් ඔයා මොකද කරන්න ඕනේ? මැටි කපන්න ඕනේ. පස් කපලා ඒකට වතුර දා ගන්න ඕනේ. ඔයාට උදැල්ලක් ඕනේ. ගඩොල් කපන්න අච්චුවක් ඕනේ. දර ටික පුච්ච ගන්න ඕනේ. සෝරි මේ දර ටිකක් අරගෙන ගඩොල් ටික පුච්ච ගන්න ඕනේ. ඒ විතරක් නෙවෙයිනේ. මේ ටික ඔක්කොම කරන්න ඔයාට මිනිස්සෙක් ඕනේ. අන්න ඒ වගේ සම්පත් ටිකක් අරගෙන තමයි අපි භාණ්ඩයක් හදන්නේ. ඔයා නිකන් හිතන්න මේසයක් හදනවා කියලා. මේසයක් හදනවා නම් අපිට ලී ටිකක් ඉරා ගන්න ගහක් ඕනේ. ලී ටික ඉරා ගන්න අපිට කීයතක් ඕනේ. මේක ගාලා විදලා මේක සෙට් කරන්න අපිට විවිධ උපකරණ ඕනේ වෙනවා. මේ ටික කරන්න කවුරු හරි පුද්ගලයෙකුත් ඕනේ වෙනවා. අන්න ඒ විදිහට අපි විවිධ දේවල් අරගෙන තමයි භාණ්ඩ හදන්නේ පුතේ. අන්න ඒ ගන්න දේවල් වලට අපි කියනවා ආර්ථික සම්පත්. එහෙම නැත්නම් නිෂ්පාදන සම්පත් කියලා. මෙන්න මේ ආර්ථික සම්පත් ටික කළමනාකරණය කරන්න යන නිසා තමයි ආර්ථික විද්‍යාව කියන එක හැදලා තියෙන්නේ. මට මතක හැටියට පුතේ 2023 A level විභාගෙ වෙන්න ඕනේ. අහනවා A level විභාගේ පළවෙනි පාඩමින් ප්‍රශ්නයක්. ස්වභාව ධර්මයේ දායාදයක් ලෙස
හැමදේම අපිට අසීමිතව ලැබෙනවා නම් ආර්ථික විද්‍යාවක් ඕනේද කියලා. දැන් ඔයයි ප්‍රශ්නේ චුට්ටක් කඩා ගන්නකො. ස්වභාව ධර්මයේ දායාදයක් ලෙස අසීමිතව ලැබෙනවා නම් අන්න ඒ කියන්නේ නොමිල භාණ්ඩ නැත්තම් මේ නොමිල සම්පත් ගැනනේ කතා කරන්නේ. ඒවා ඕන තරම් තියෙනවනේ. එතෙන් ආර්ථික විද්‍යාවක් ඕනේ නැහැ නේ. මොකද කොච්චර පාවිච්චි කරත් ඉවර වෙන්නේ නැහනේ. එහෙනම් අපි හැමදේම මේ විදිහට ලැබෙනවා නම් මේ කියන්නේ ආහාර, ඇඳුම් පැළඳුම්, නිවාස, වාහන හැමදේම නොමිල භාණ්ඩ වගේ ස්වභාව ධර්මයෙන් අසීමිතව දෙනවා නම් ආර්ථික විද්‍යාවක් ඕනේද කියලා. ඕනේද ආර්ථික විද්‍යාවක්? ඕනේ නැහැනේ. අසීමිතව හම්බ වෙනවා නම් ආර්ථික විද්‍යාවක් ඕනේ නැහැ. එහෙනම් මේ ප්‍රශ්නෙට කෙලින්ම ලියන්න තිබ්බේ ස්වභාව ධර්මයේ දායාදයක් විදිහට අසීමිතව අපිට හම්බ වෙනවා නම් ඒ වෙලාවට ආර්ථික විද්‍යාවක් ඕනේ නැහැ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ අපිට හැමදේම මේ විදිහට ලැබෙන්නේ නැහැ. අන්න ඒ නිසාම අපිට සිද්ධ වෙනවා පුතේ මොනා කරන්නද? නොලැබෙන දේවල් ටික අපිට හදා ගන්න වෙනවා. අපිට නිර්මාණය කර ගන්න වෙනවා මිනිස්සු ටිකට එකතු වෙලා. අන්න මේ එකතු වෙලා හදා ගන්න දේවල් වලට අපිට භාණ්ඩ කියන්න පුළුවන්. ඒ භාණ්ඩ හදන්න ගන්න දේවල් වලට අපිට කියන්න පුළුවන් සම්පත් කියලා. මම මෙතන කියන අයවට ආර්ථික සම්පත් කියලා. ඇයි ආර්ථික සම්පත් කියන්නේ? ඒවා හිගයි. ඔයා හිතනවද මේසපුටු හදන්න ඕන තරම් ගස් අපේ ආර්ථිකය ඇතුලේ තියනවා කියලා? නෑනේ. ගඩොල් කපන්න ගත්තොත් ගඩොල් කපන්න පස් ඕන තරම් ආර්ථිකය ඇතුලේ හොයාගන්න පුළුවන්. හැම පසක්ම සෙට් වෙන්නේ නැහැ පුතේ ගඩොල් කපන්න. එහෙනම් අපි ගමුකෝ භාණ්ඩයක් හදන්න ශ්‍රමිකයෝ හොයාගන්න ඕනේ, මිනිස්සු හොයාගන්න ඕනේ. ඕන තරම් මිනිස්සු ඉන්නවද ආර්ථිකයක් ඇතුලේ භාණ්ඩ හදන්න? එහෙම නෑ. රටේ ඉන්න මුළු ජනගහනයටම භාණ්ඩ හදන්නත් බෑ. මම ඒවා ඉදිරියේදී කතා කරනවා. එහෙනම් ඒකටත් ඉන්න සීමිත පිරිසක් විතරයි. එහෙම ගත්තොත් එහෙම ආර්ථික විද්‍යාව ඇතුලේ අපිට තියෙන සම්පත් ප්‍රමාණය පුතේ ඊටාත්ම සීමිතයි. අන්නේ සීමිත සම්පත් කළමනාකරණය කරගෙන අපිට ඕන භාණ්ඩ හා සේවා හදනවා. අන්න එතකොට තමයි අපිට මොකක් ඕන වෙන්නේද? ආර්ථික විද්‍යාව කියන විෂය ඕන වෙන්නේ. ආර්ථික විද්‍යාව කියන්නේ එහෙනම් තේරීම පිළිබඳ විද්‍යාවක්. ආර්ථික විද්‍යාව කියන්නේ සීමිත සම්පත් කළමනාකරණය කර ගැනීමක් කියලා ඊටාත්ම කෙටියෙන් අපිට හඳුන්වන්න පුළුවන්.